ඔන්න මං අද පුංචි ට්‍රිප් එකක් යන්නයි යන්නේ. ඔන්න බලන්නකෝ අද මම මේ කොහෙද යන්නේ කියලා. ඇත්තට මෙහෙට යන්න තියෙන පාර හදන ගමන් තිබිච්ච නිසා අපි වෙන පාරකින් තමයි එද්දි ආවේ. දැන් නම් ටිකක් මම යන්න දිහාට ළඟින් ඉන්නේ. දැන් පේනවනේ මේක ගමක් කියලා. ඇත්තට මේක වෙනම ගමක්. ඉතින් මේ ගම මැද්දෙන් මම කොහෙටද යන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකේම හිටියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මම අපේ බාප්පත් එක්ක තමයි ආවේ. මේ තියෙන පන්සල බලන්න, මේ තමයි මෙහි තියෙන පන්සල. අපේ තාත්තද ගමනක් ගෙවින්න තමයි බාප්පත් එක්ක ආවේ. ඉතින් දැන් නම් මේ තියෙන්නේ මං යන තැනට යන්න තියෙන පුංචි අතුරු පාර. පේනවනේ මේ දෙපැත්තෙම තියෙන්නේ වතු. මේ පාර දෙපැත්තෙම එක එක්කිනාගේ වත්තවල් තමයි තියෙන්නේ. ඔන්න මම ආසාවෙන් එන්න හිටපු තැනට දැන් ආවා. අර ඈතින් පේන්නේ අපේ වත්ත. චුට්ටක් ඉන්න මම බහැලා වීඩියෝ එකක් කරන්න. ඔන්න ඉතින් අපේ වත්තට එන තැන. मैडम अम्मा ने कहा दिला लिया मैं अरे काटे को देखने गया हम तो बना दे तो कौन है करता आगे से गया मगिला ඉතින් ඒ හිටිය අපේ ලොකු අම්මා. එයා ටික දවසක් මෙහි නැවිතලා යන්න තමයි ඇවිත් තියෙන්නේ. කොහම හරි රැ වෙනකොට ඔන්න මම ගත්තා උයන්න. කාලෙකට පස්සේ මම මෙහෙම උයන්න ගත්තේ. ඉතින් මං අද උයන්න ගත්තේ මොනවාද කියලා ඔයාලට පේනවා ඇති. මං සම්බෝලයක් හදලා පරිප්පු හදන්න තමයි ගත්තේ. හම්මෝ පොල් ගාලා ඉවර වෙනකම් මෙන්න මේ කට්ටිය නම් මල් ළඟින් හෙලවුණේවත් නැහැ. ඔන්න ඉතින් ඔය ඔක්කොම කරලා රෑ කෑමත් මම හැදුවා. මේ තියෙන්නේ රෑ කෑමට මං හදපු ඒවා. හාල් මැස්සු තෙල් දාලා පරිප්පුයි සම්බෝලයි. හායි කොහමද හැමෝටම වත්තට ආවේ ඊයේ. ඇත්තට මට ඊයේ vlog එකක් ගේන්න බැරි වුණා. හේතුව තමයි ඊයේ මම ගොඩක් හවස් වෙලා ආවේ. ඉතින් දැන් උනත් වහිනවා. මේ අහස එහෙම කළුලා තියෙන පේනවත් දන්නේ මේ වහිනවා. මම මේ පුඳ ගහගහ තමයි මම ඉන්නේ. ඇත්තටම vlog එකක් කරන්න බෑ. හේතුව වහිනවා මෙහෙට. කළුවරයි. ඉතින් මේ තියෙන අපේ වත්ත. මේ තියෙන අපේ වත්තේ ගෙදර. මං එනකොට පාර පෙන්නවා. ඉතින් තමයි ආවේ. අන්න අරහෙන් ඇවිල්ලා ඔහිට ගිහම පාර. ඉතින් මේ වත්ත ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඇත්තටම මේක දැන් ගොඩක් පරදලා තියෙන්නේ. මොකද මේක ගොඩ කාලෙකින් ආය මොඩිෆයි කරලා නැහැ. මේ වැස්සත් එක්ක මේක ආය පොල්ලතු දාන්නවත් මැටි ගන්නවත් විදිහක් නැහැ. මේක දැන් අවුරුද්දක් දෙකක් විතර පරණයි මුකුත් කරලා නැතුව. ඔන්න මෙන්න මේවා දාලා තියෙන්නේ මේ සීතල වෙනවට. මේ දවස්වල සීතල හින්දා එළිදි දැන් දිරලා තියෙන්නේ. මේවට පොල්ලිති දාන්න බෑ. මේ සත්තු වෙන හින්දා දැන් මේවා දාලා තියෙන. මේවා පායන කාලයට පස්සේ මේවා අයින් කරලා මේවට පොල්ලිති දාලා ලස්සනට හදනවා. ඉතින් මේ අපේ තාත්තගේ වැඩ තමයි. ඉතින් අපේ වත්තේ ගෙදර. මේ අපේ ලොකු අම්මා එයාත් ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල මෙහි නැවතිලා යන්න. මේ ඉඳලා යන්න බලලා යන්න. මේ අන්න ඉතින් මෙහෙට ගම් වතුර එන්නේ නැහැ. ඒ වුණාට අපේ ගෙවල් පැත්තට නම් ගම් වතුර එනවා. මෙහෙට ගම් වතුර එන්නේ නැහැ. ඒ වුණාට වහිනවා. මේ දවස්වල වහිනවා. මේ අපේ තාත්තා ලියලා තියෙන එක මහා ඉඩම නිවසට ජය කියලා. මේකට ඇත්තටම කියන්නේ මහා ඉඩම නිවස කියලා. මේකට ඔප්පු හිටන් හදලා තියෙන්නේ හැම
ඔන්න ඇතුළ කරුවලයි මේ දවස්වල වැස්සත් ඉඳ ගොඩක් කලවරයි. ඉතින් දැන් ගොඩක් බංකොලොත් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මොකද මේක ආයේ මොඩිෆයි කරලා නැති හින්දා. ඉතින් ඔන්න බලන්නකෝ එහෙනම්. පේන්නේ මේ මෙහි තියෙන රටකජු දාලා තියෙනවා. මේ දවස්වල වත්තේ රටකජු ගලන අපේ අම්මලා. මෙතන චුට්ටක් තියෙනවා මෙතන ගොඩක් තියෙනවා. දැන් ගොඩක් කාලා තියෙන්නේ අපි. මෙන්න මෙතන තමයි ඊයේ රෑ මම නිදාගත්තේ. එතකොට අතන ඉන්නේ අපේ ලොකු අම්මා. මේ විශේෂත්වය තමයි පේනවද ඉන්නකො පෙන්නන්න. මේ තියෙන්නේ මේ වගේ මේ තියෙන්නේ තනිකර මැටි ඇඳක්. මේ අපේ තාත්තගේ ටෙක්නොලොජි එක තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මෙහෙට ඇවිල්ලා මෙහි දවසක් දෙකක් ඉඳලා තමයි යන්නේ. මොකද මේක නිකන් හරියට කබාන එකක් වගේ. මේක හදපු මුල්ම දවසට මාර ලස්සනයි. මේක ආයෙ මැටි ගාලා ලුත් කරපුවාම මාර ලස්සනයි. දැන් චුට්ටක් මේ පායනකන් ඉන්නේ ආයෙ හදලා ගන්න. මේක තමයි අපේ වත්තේ ගෙදර. මේක තමයි අපේ තාත්තලායි අම්මයි වත්ත කරගෙන ඉන්නේ. මෙන්න මෙහෙටලා තමයි. මං එළිය පෙන්නන්නම් ඇතුළ පෙන්නලා. කරුවලා ඉන්න ලයිට් එක දාන්න. මේ තියෙන්නේ කුස්සියේ බඩු තියෙන කෑම කාමරේ. මේ දවස්වල නම් මේ කන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තමයි බඩු තියලා තියෙන්නේ. පේන්නේ නැහැ. කරුවලයි වෙහිකලුත් එක කොහොමත් පේන්නේ නැහැ. ඉතින් තමයි තියෙන්නේ. කුස්සියට යන්නේ. ඉන්න පෙන්නන්න මම මේ දොරවල් දෙකේ දොරක් තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා රෙදි දාලා තියෙන එක. ඊට මෙතන තව දොරක් තියෙනවා. ඒක හැගෙන් තමයි අපිට කුස්සිය දැම්ම තියෙන්නේ. මේ තියෙන්නේ එන්න බෑන්න. මෙන්න තියෙනවා කුස්සිය. වටපිටාව පෙන්වන්න මේ වෙලේ මට යන්න විදිහක් නැහැ. වහිනවා මෙහෙට උදේ ඉඳලා වහිනවා. නැත්තම් මට ඔයාලට පිටිපස්සේ තියෙන මොනවද මෙහි වගා කරලා තියෙන්නේ මොනවද කියලා පෙන්වන්න යන්න පුළුවන්. ඉතින් දැන් හවස් වෙගෙන අතන හින්දා මම දෙතර ලොගයක් කරන්න බැරුව ඇත්තටම මේ වහස හින්දා මේ ඒ හින්දා මම හවස දැන් මම ලොගයක් දාන්න හින්දා මම හෙට වත වටේ ලොගයක් කරගෙන එන්නම්. ඇත්තටම මේ තියෙන මං අද කණේවා පේනවනේ මට කන්න තියෙන ඔන්න ඕවා. කමක් නැහැ ඉතින් දුකසේ ජීවිතය කියලා මං අනනවා. ඇත්තට මං එක මට කන්න ඇනුවේ ඒ වුණාට මෙයාලා ඉන්න හින්දා මම මෙයාලට දැම්මා. නෑ මං එයාලට දෙන්න තමයි ඒක ඇනුවේ. කලුවෙන් එන් අර බත් චුට්ටයි තිබ්බේ. almost ඕන පො තුට්ටයි තිබ්බේ. ඕ දෙන්නම් ආ තා තුට්ටා. අද රැට කන්න තිබ්බ අපිට පාන්. ඉතින් අපි පාන් කන්න පරිප්පු හදලා මස් හැදුවා. ඔය ඇතුලේ ඉන්නේ අපේ ලොකු අම්මයි අම්මයි. ඉතින් අපේ තාත්තලා ඉන්නේ එළියේ කෑල්ලේ. අපි තුන් දෙනා ඉතින් ඇතුලේ තමයි ඉන්නේ. ඔන්න ඉතින් වැඩ ඔක්කොම කරලා මම දැන් නිදා ගන්න තමයි යන්නේ. චුට්ටක් මෙතන නිදා ගන්න එක නම් අමාරුයි. මොකද මේක මැටි ඇඳක්නේ. ඒ වුණාට මේකත් ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් තමයි. ඊළඟ දවසේ vlog එකෙන් හම්බෙමු. හැමෝටම good night. ඔන්න අද vlog එකෙන් මට පුළුවන් වත්ත වටේ කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න. මොකද අද වහින්නේ නැහැ. අද මෙහෙට හොඳට අවුව තියෙනවා. ඉතින් මට වත්ත වටේ යන්න අවුව මෙන්න මේ දෙක දාන්න තමයි මට යන්න වෙන්නේ. මොකද අද තියෙන අවුව ගොඩක් සැරයි. එහෙනම් මම වත්ත වටේ පෙන්නන්න. මේ දවස්වල වත්ත සුද්ධ කරන ගමන් තියෙන්නේ. අපේ අම්මා හැම මෙහි ඉඳගෙන මේ එක එක ඒවා හිටවනවා. ඉන්නකො පෙන්නන්න මම. මේ තියෙන්නේ අලුතින් හිටවලා තියෙනවා. අම්මා මොනවද මේ හිටවලා තියෙන්නේ? මෑ කරලා හිටවලා තියෙන්නේ.
ගමන් අපේ අම්මලා සුද්ධ කරලා මේ දින මඤ්ඤොක්කා හිටවලා තාම මේ සුද්ධ කරගෙන හිටවගෙන යන ගමන් අම්මලා තාම සුද්ධ කරලා නැහැ. පුංචි මේවා ලොකු වුණාම ගොඩාක් ලොකු වෙන දොඩම් జాතියක්ලු. තියෙන තාම පුංචි දොඩම්. ඉතින් ගොඩ තියෙනවා මේ විදිහට දොඩම් ගස් නම් ගොඩක් තියෙනවා. ඉතින් දොඩම් වලින් නම් අපිට කිසිම අඩුවක් නැහැ. පේනවනේ මේ හැමතැනම දොඩම් නම් ගොඩක් තියෙනවා. අන්නත් අපේ අම්මා ඉන්නේ දොඩම් පොකුරක් හැදිලා තියෙනවලු එක පොකුරක ගොඩක් හැදලා තියෙන එක. අන්න ඒක බලන්න තමයි දැන් මම මේ යන්නේ. මෙන්න දොඩම් පොකුර උස්සගෙන ඉන්න බෑ. අතට උස්සගෙන ඉන්න බෑ බර දොඩම් පොකුර. එක ගෙඩිය කීයක් එක පොකුරක් කීයක් තියනවද? එක පොකුරක 15ක් විතර තියනවා ගෙඩි. 20ක් විතර තියනවා. අපේ අම්මා අම්මා තමයි උඩ සාත්තු කරන්නේ. අම්මා තමයි සාත්තු කරන්නේ. මේ තියෙන කුරක්කන් තාම කුදීගෙන ඉලනවා කියන්නේ. කල හැදීගෙන තමයි එන්නේ. මෙතන මේ මැදි හිටලා තියෙන රටකජු මේ දවස් රටකජු ගලවනවා. මේ කැලලට රටකජු තියෙනවා. ඉන්නෝදෙට කරපුවා. එව්වත් හොඳට ඇවිල්ලා. මෙන්න තියෙනවා තිබ්බුටු. තිබ්බුටු හිටවලා තියෙනවා. ඔන්න තිබ්බුටු කෑල්ලකුත් හිටවලා තියෙනවා. මේ අපේ අම්මගේ වැඩ තමයි. මේ හිටපු දවස් ටිකේ මේ කරලා තියෙන දේවල්. ඇරිලා වැස්සට ඉතුරු වෙලා තියෙනවා. චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. උඩි දැම්මනේ ගොඩ. තාම මල් තමයි තියෙන්නේ. දැන් ඉතින් ආය අලුතෙන් හැදගෙන ඉන්නේ. තියෙන ගස් ටික. ඉතින් මේ තියෙන්නේ අපේ වත්ත වටේට තියෙන දෙහි වැට. ඉතින් මේ වැට අපේ වත්ත අක්කර 4-5ක් විතර තියෙනවා. ඉතින් මේ වැට සම්පූර්ණයෙන් වත්ත වටේටම අපේ තාත්තා හිටවලා තියෙනවා. එහා පැත්තේ කෑල්ලේ නම් ඒ කියන්නේ අර පැත්ත දැන් නම් පේන්නේ නැහැ කෙලවරේ. එහෙනම් හිටවලා තියෙනවා කොහොඹ වැටකුත්. මේ එහෙ පැත්තේ අර පැත්තේ කෑල්ලේ මේ පැත්තේ දිගටම දෙහි වැටක් හිටවලා තියෙන්නේ. තාම මේ දෙහි ගසල නම් දෙහි හැරකරි නැහැ. හැබැයි අන්න අර පැත්තේ තියෙන කෑල්ලේ මේකට ස්ලීප් එකයි දැනට ටික කඩනවා. ඉතින් ෂොක් මේ. ඔන්න ඔක තමයි අපේ වත්තේ තියෙන වත්ත වටේට පින්නන්න. එකයන් හයම ආවේ. අව්වයි ඒ වගේ ඉතින් එක ඊටකින් ගේන්න අමාරුයි. මේ තියෙන්නේ කොහොඹ ගස් කීපයක්. ඔන්න ඔය විදිහට අනිත් කොහොඹ පැල පොඩි. ඔන්න ඔය විදිහට කොහොඹ වටේටම තියෙනවා. මත් එක්ක යනවා වත්ත බලන්න. මේ දෙහි වැටේ මං කිය මේ ලයින් එකේ තමයි දෙහි තියනවා කීවේ. මේ තියෙන්නේ කැම් එකට පේනවා අඩුයි ටිකක්. මේ තියෙන්නේ දෙහි ගහ ගොඩක්. උස ගිහිල්ලා. මේ දෙහි. ඔව්. මේ තියෙන්නේ දෙකසට. දෙහි. ලයින් එකේ දිගටම ගිහින්. මෙන්න කවුපි. මෙන්න මේ කැලේ කරලා තියෙන කවුපි. කවුපිට කරලා තියෙන මේ කැලේ. ඉතින් ගොඩක් දේවල් මෙන්න මේ විදිහට තියෙනවා. එකක් කියලා නැහැ අපේ වත්. කවුපි කැලේ තමයි මේ තියෙන්නේ. කොහොඹ වැට. ඔය උඩින් පේන්නේ කොහොඹ ගස් තමයි. ඔය වැට හොම අතෙන්ටම තියෙනවා. මෙන්න මේ කැලේ තමයි රටකජු සම්පූර්ණයෙන්ම තියෙන කැලේ. ඔන්න රටකජු සම්පූර්ණයෙන්ම තියෙන. අනේ සතෙක්. රටකජු සම්පූර්ණයෙන්ම තියෙන කැලේ තමයි මේකේ. තියෙනවා ලස්සන පොඩි කරපිංච ගහක්. ඒක හරිම කියුට්. ඒකයි මම ඒක ගත්තේ. කරපිංච ගස් නම් ගොඩාක් තියෙනවා. මේ එන තැනක් තියෙන ලොකු ගස්. මේක නිකන් හරිම කියුට්. කියුට් ඒක. සක් වීඩියෝ කරගෙන ආවා. තව ගොඩක් තියෙනවා අර පැත්තේ හට්ට ලයින් එකට යන්න ඕනේ. මේ අපේ වත්තේ ගෙදර පිටිපස්සට පේන විදිය. ඉතින් ඒ ලයින් එකට මෙන්න මේ කෑල්ලේ තියෙන ගොටුකොළ. ඉතින් අපේ අම්මා මේ හිටපු දවස් ටිකට මෙන්න මේ ගොටුකොළත් බෝ කරලා. ගොටුකොළ වගා කරලා තියෙනවා.
ඒ ලයින් එකට යන්න දැන් අවුව ගොඩක් සැරයි. මේ තියෙන කරපිංච ගස්. කරපිංච ගස් කරපිංච කපලා මං හිතන්නේ විකුණලා වෙන්න ඕනේ. උස ගල් කරපිංච. අම්මා මේ විකුණලා නේද කපලා තියෙන්නේ? මේ උස කරපිංච ගස්. දැකලා නැත්තම් ඔන්න උස කරපිංච ගස්. මම දැකලා ඇති මේ දැන් නම් මාර මහන්සි. අවුවයි කියන්නේ අවුව ගියපු හින්දා තමයි ගොඩක් මහන්සි තියෙන්නේ. හින්දා ඊතුරු ලොක් ටික අද කරන්න පුළුවන් වෙයිද දන්නේ අවුව හින්දා. අද කොහොම හරි කරලා දාන්න හිතන් ඉන්නේ. බලමු කොහොම වෙයිද දන්නේ. බඩක් තියෙන එතකන් කන්න යන්න. මෙන්න මෙව්වා තියෙනවාද කන්න. බඩ ඉරිඟු තියෙනවා තම්බලා ටන්ටටා. අපෝ මේ තියෙන්නේ වත්තේ එන තැනින්ම තියෙන මං අර කිව්ව කොහොඹ වැට. ඒක ඇතුළෙම තමයි දෙහි වැට තියෙන්නේ. මේ අපේ වත්ත එන තැන තිබිච්ච පාර. මේ අලි වැට තියෙනවා. අලි වැටට ඇතුළෙන් කොහොඹ වැට තියෙනවා. කොහොඹ වැටට ඇතුළෙන් තියෙනවා දෙහි වැට. ඔන්න ඔය විදිහට මේක වටේටම තියෙනවා. දැන් මේ මං යන්නේ වත්තේ එහා පැත්තේ කොනේ කෙළවරේ මොනවද තියෙන්නේ කියලා වලට පෙන්නන්න. මං හිතන්නේ කොච්චි මිරිස් වෙන්දයි හරි තිබ්බේ. යන්කෝ බලන්න මං ගොඩක් කාලෙකින් ඇවිල්ලා නැහැ වත්තට. මං හිතන්නේ මාස 5කින් 6කින් වගේ ඇවිල්ලා නැහැ. කොලේජ් එකේ කොහොමද එන්න බැරි වුණා. ඉඳලා ඉඳලා මම හිටියේ මොකද මේ ගොඩක් දුරයි කියලා ඉඳලා. අම්මයි තාත්තයි හැමදාම එනවා. යන්කෝ බලන්න. භාගයක් ආවා. මේ තියෙන්නේ මේ අනිත් දෙහි වැට කොහොඹ වැටයි. ඔය මේ පැත්තේ තියෙන්නේ. මං දැන් ආවේ අන්න අර පාරෙන් ආවේ. එතන මේ සුද්ධ කරලා නැත කොහෙද? ඔව් යන්න මාරු සුද්ධ කරලා නැහැ. තාම සුද්ධ කරගෙන යනවා. යම් මෙහි. මොකද මොනරු ඉන්නවා. මොනරු ළඟට දකින්නත් පුළුවන්. බයත් හිතෙනවා චුට්ටක්. චන් චන් චන්. පස්සෙන් තමයි යන්න වෙන්නේ. ඔන්නාව නුග ගහ ළඟට. මෙන්න මේ කෑල්ලේ තමයි කොච්චි දාලා තියෙන්නේ. ඒ කෑල්ල ගොඩක් සීතලයි. මේ හින්දා තමයි කොච්චි දාලා තියෙන්නේ. එනවනේ මේ ටිකේ ගොල්ල. කොච්චි දිහා ඉතින් ඉතර ගොල්ල නැතුව ඇති. සත්තු ඉන්නවද? නාව ළමයි නුග ගහ ළඟට. මේ කෑල්ල මෙන්න පෙන්නන්න. ඔන්න මේ කෑල්ල. අන්න කලොත් එනවා. තනියක් නේද? කලෝ. ඔන්න මේ කෑල්ල. එතකොට මෙන්න කොච්චි. මෙහෙ නයි මිස් මේ තියෙනවා. මං හිතන්නේ මම වැස්සට හේදිලා ගොඩක් පැල මැරිලා තියෙන්නේ. දැන් පොඩ්ඩයි තියෙන්නේ. මෙන්න මේ කෑල්ල අතරින් පැලින් නයි මිස් පලින් ගියා. අන්න අර කෑල්ල වගේ තියෙනවා. මේ තියෙන්නේ නයි මිස්. මේ ඇතර තියෙන අනිත් පැලත් නයි මිස් පැලම තමයි. අතනක් තියෙනවා අම්බෝ. අන්න අර කෑල්ලෙත් තියෙන. අන්න බලන්න ගියා යාළුවෙක් ගියා. මේ තියෙන ළමයි නුග ගහක්. ලොකු නුග ගහක්. මෙතන මාර කූල්. මාර ලස්සනයි. මාර නිස්කලංකයි. මට හොඳ වැඩි කෙනෙක් කොච්චි කරන්නේද ගේන්න බැරි වුණා. ඔපින් එක. මොකක් හරි එකක්. වාදනයක්වත් ගේන්න බැරි වුණා. මේක තමයි. මෙන්න මේක තමයි. ඉතින් මම vlog එක අවසන් කරන්න තමයි යන්නේ. මොකද දැන් ආයෙ වැහැගෙන වගේත් එනවා. අම්මා කෑ ගහනවා මෙහෙන් එන්න කියලා. මේක තියෙන්නේ වත්තේ ඉඳලා චුට්ටක් දුරින් තමයි මේ කොච්චි තියෙන කෑල්ල තියෙන්නේ. ඉතින් මම තනියම ආවේ. ඒ හින්දා මම
දැන් යන්නේ මම වත්තේ මේ සම්පූර්ණ vlog එකක් නෙමෙයි කරේ සම්පූර්ණ කරන්න අමාරුයි මට වීඩියෝ කරන්න හැම තැනටම යන්න අමාරුයි මම පස්සේ දවසක ආයේ සම්පූර්ණ vlog එකක් අරගෙන වත්තේ තව තියෙන දේවල් මොනවද කියලා සම්පූර්ණ vlog එකක් අරගෙන එන්න එහෙනම් අදට මගේ vlog එක අවසන් කරනවා හැමෝටම thank you මගේ vlog එකත් එක්ක හිටියට හැමෝටම bye තියෙන්නේ ගොල්ල ඇවිදන් ඉතිරි ප්‍රතිඵල වෙන කටු ඇලිදා කටු බලන්න තවනේ කටු කොට ඇලිදා ඊමගේ සියුම පොඩි සියුම සම්පූර්ණ නැතුව එනවනේ මේ තියෙන්නේ ගලවපු කජු තව ගලවන්න තියෙන ඒවා තමයි මං අර පේන්නේ පේනවනේ වෙහිකලු දැන් ආයේ වහින්න එන්නේ මෙහෙට දැන් මම වහිනවා